CBL හඳුන්වා දෙන රසලොවේ නවතම පෙරලිය මංචි සන් ක්‍රැකර් සැහැල්ලුවයි රසේ. අම්බලන්ගල ආරණ්‍ය සේනාසනයේ වැඩවෙසෙන පූජ්‍ය හබරත්තාවල ගුණරත්න හිමියන්ට මෙම අටපිරිකරය පූජා කර ඇත්තේ නාගොල්ලාගම ප්‍රදේශයේ පදිංචි උපාසිකා මාතාවක විසින්. මහව නගරයේ පිහිටි වෙළඳසැලකින් ඇය මෙම අටපිරිකරය මිලදීගෙන ඇත්තේ රුපියල් 2000කටයි. ගුණරත්න හිමියන් පැවසුවේ තමන් පිරිකරය ලිහා බැලූ විට එහි තිබී අඩක් නිම කළ අඳනකඩයක්, භාවිත කරන ලද පාත්තරයක්, දැලිපිහියක්, අපවිත්‍ර වී ගිය සරමක කොටසක් හා කාඩ්බෝඩ් කැබලි කිහිපයක් හමු වූ බවයි. මේකේ මම පිරිකර බඩු ඔය ටීසර ගන්නවා. අර 2400යි කිව්වා. 2000 දෙන්නකෝ මං කිව්වා හා කියලා මට අර පිරිකර හදලා දුන්නා. මම අරගෙන ගියා. සාමාන්‍ය ඊට වැඩිය බරයි. මං ඇහුවේ ඇයි මේ පිරිකර මෙහෙම කියලා පරිග්ගා ඒකේට රෙදි වර්ග වල හැටි. ඒ හින්දා ඔය පිරිකර මේකට බර නැහැ. පසුව ගුණරත්න හිමියන් උපාසිකාවද කැඳවාගෙන පැමිණ මහව මූලස්ථාන පොලිසියේ පැමිණිල්ලක් කළ අතර පොලිසිය අදාළ වෙළඳසැලේ හිමිකරුගෙන් ප්‍රශ්න කර තිබෙනවා. අලෙවි කරනකොට මම හොඳ අටපිරිකර තමයි සංඝ සම්පූර්ණයේ බඩපිරිකර තමයි මේ හරියට කරුවේ. මම ඇවිල්ලා බලනකොට මම ඒ දුන්න අටපිරිකරනේ ඒක ව්‍යාජෙක්. මම ඉතින් ඒක ඉතින් පිළිගන්නේ නැහැ. මම දුන්නේ ඒක. කෙසේ වෙතත් ගුණරත්න හිමියන්ගේ ඉල්ලීම මත පොලිසිය වෙළඳසැල් හිමිකරුට අවවාද කර මුදා හැර තිබෙනවා. මෙන්න කීපතාවක් වගේ සිද්ධ වෙලා තියෙන අටපිරිකර කියන්නේ සදාකාලික තියෙන එකක් නේ ලෝකේ. ඒතකොට ඒ වගේ දෙයකට නිඳා කරනවා කියන්නේ මොකද සංඝ කියන බුද්ධ නින්දා කර දෙයක්. අපි කවුරුත් එක සැලකිලිමත් වෙන්න ඕන. අපිට ගන්නකොට වුණත් එතෙන් ගිහිල්ලා අරගෙන ලියලා බලන ඒක හරි ගන්නවා තමයි වැදගත්කමක් තියෙන්නේ. මීට පෙරද දිවයිනේ විවිධ ප්‍රදේශවල සිදු කළ ව්‍යාජ අටපිරිකර විකිණීම් පිළිබඳ අප තොරතුරු අනාවරණ කළා.